Hi guys, welcome to my YouTube channel. දැන් මම පොඩක් එළියට යන්න හදන්නේ. ඒ කියන්නේ නොවැම්බර් 1 වෙනිදාද. ඉතින් අද වැඩ ගොඩක් තියෙනවා කරගන්න. ඒ කියන්නේ අද මගේ grocery shopping. ඒ කියන්නේ ගෙදරට බඩු ගන්න දවස අද. ඉතින් ඒකම තව වැඩ වගේකට එළියට යන්න දැන් රෙඩි වෙන ගමන් ඉන්නේ. වැඩ දෙක තුනක් තියෙනවා කරගන්න. ඉතින් පළවෙනිදා කියන්නේ busy දවසක්. ඒ කියන්නේ හැම මාසෙම පළවෙනිදාට ගෙදර වැඩයි, ගෙදරට බඩු ගන්න දේවලුයි ගොඩාක් එක busy දවසක්. ඉතින් ඒකට යන්න මම දැන් රෙඩි වෙන ගමන් ඉන්නේ. මට හිතුණා මේක vlog එකකින් ගෙනාව නම් හොඳයි කියලා. මම කොහෙද යන්නේ? එතකොට අද මොනවද මම ගන්නෙ? කොහෙටද යන්නේ මේ හැමදේම? අපි අද යන්නේ මෝල් එකකට. ඒකේ තියෙනවා පල්ලෙහා shopping grocery item ගන්න කඩයක්, shop එකක්. ඒකටත් ගිහිල්ලා ඒකේ තව බඩු වර්ගයක් ගන්න තියෙනවා. ඒවත් අරගෙන තමයි එන්න හදන්නේ. ඉතින් අද ටිකක් දිග vlog එකක් බලමු. ඉතින් දිග කිව්වට මට ඒ තැන්වලදී shoot කරගෙන වීඩියෝ කරගන්න පුළුවන් කොටස් ඔක්කොම වීඩියෝ කරලා දාන්න. අද වීඩියෝ එකත් එක්ක ඉන්න බලමු. දැන් මම රෙඩි වෙන්න හදන්නේ. මගේ ෆේස් එකේ මේකප් පැත්ත දැන් කරගන්න හදන්නේ. මම මූණ හොදගෙන ආව විතරයි. බලමු ඉතින් කොහොමද මම රෙඩි වෙන්නේ කියලා. ඉතින් guys මට මං ලෑස්ති වෙන වීඩියෝ එක ලොකුවට මම ගත්තේ නෑ. මං අර කලින් කිව්ව හින්දා වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් අපි මුලින්ම ගියේ ෆෝන් ෂොප් එකට. මොකද මේ මගේ ෆෝන් එකේ අපි පාවිච්චි කරන අනිත් ෆෝන් එකේ පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඒක මුලින්ම හදා ගන්න ගියා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න කෙලින්ම ගියේ අපි ගියපු මෝල් එකට. මෝල් එකට ගිහලා අපි මුලින්ම කරේ කන්න ගියා. මොකද ඒ වෙලාවේ මම ගොඩක් බඩගින්න හිටියේ. අනිත් එක අපි දෙන්න එදා ඩයට් කරා. උදේ වරුවම දවලුත් කාලේ හිටියේ නැහැ. ඉතින් අපි දෙන්න ඒකින්ද රෑ කෑමට තමයි ගියේ. ඉතින් ඩිනර් එක ගන්න අපි මං කියවනේ මේක අමුතු කෑමක් කන්න ගියා කියලා. අමුතු කෑම කියන අපි පිලිපීන් මෝල් එකකට තමයි එදා ගියේ. ඉතින් ඒකේ තිබ්බ පිලිපීන් ෆුඩ් තමයි try කරේ. මම ඊට කලිනුත් try කරලා තිබ්බා. හැබැයි වෙනසකට තිබ්බේ අර වෙනදට කන එකට වඩා මේක ටිකක් ස්පෙෂල්. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඒක හරිම රසයි. ඒ කියන්නේ පෙනුමට වඩා අර මේ කනකොට හරිම පොඩි ටේස්ට් එකක් තිබ්බා. ඉතින් අද අපි හිතුවා හැමදාම එකම දේ කනවට වඩා පිලිපීන් ෆුඩ් try කරලා බලන්න ඕනේ කියලා. ඉතින් අපි කෑම ඕඩර් එක දැම්මා දාලා. ඉතින් මේ එන කෑම එක ඉතින් එදා මාරම සෙනගක් හිටියා. මොකද සැටර්ඩේ කියන්නේ මෙහි නිවාඩු දවසක්. ඉතින් නිවාඩු දවසක මාර විදියට සෙනග ඉන්නවා. ඉතින් මේකෙත් අපිට ටේබල් එකක් ගන්න
විනාඩි 10ක් විතර පොඩ්ඩක් ඉන්න වුණා. ඊට පස්සේ කොහොමද අපිට ටේබල් එකක් හම්බුණා. ඉතින් ඔන්න ඕක තමයි අපි ඕඩර් කරපු කෑම එක. මට නම් මතක නැහැ මේ කෑම එක. මොකද අර අමුතු විදිහේ නම් වගේක් තිබ්බේ. අපි වෙන වෙලාවක් අරගෙන තමයි මේක ඕඩර් කරේ. කොහොමරි මේ සුප් එකක් අපි ඕඩර් කරා. ඒකත් මාර්ම රහයි. මාර්ම ටේස්ට්. ඒ කියන්නේ ඒකේ තිබ්බා නූඩල්ස් තිබ්බා, එග් එකක් තිබ්බා, බීෆ් තිබ්බා, තව මොනවාද තිබ්බා. ඒකත් මාර්ම ටේස්ට්. මොකද මම සාමාන්‍ය සුප් බොන්න එච්චර කැමති කෙනෙක් නෙමෙයි. උනට ඒක හරිම රසයි. එතකොට අපි වෙනම රයිස් දෙකක් ඕඩර් කරා. ඒ කියන්නේ රයිස් දෙක අපිට ෆ්‍රී හම්බුනේ අපි ඕඩර් කරපු ඩිෂ් එකත් එක්ක. ඉතින් අපි බාබකියු තමයි ගත්තේ. බීෆ් බාබකියු එකයි චිකන් බාබකියු එකක්ද කොහෙද මට මතක විදිහට. ඉතින් කොහොමරි ඔය ටික අපි කෑවා. ඇත්තට මේක කාලේ ඉවර වෙද්දි නම් දැන් ඔහොම දැක්කට ඒක හරි පොඩි ප්‍රමාණයක් වගේ තිබුණා. මොකද සුප් එක ගොඩාක් තිබ්බා. සුප් එක බොනකොටම බඩ පිරුණා. ඉතින් මේ අනිත් ඒවා හිමින් චුට්ට කෑවා. හරිම රසයි. වෙනමම ටේස්ට් එකක් තිබ්බ කෑමක්. ඉතින් ඔය විදිහට තමයි අපි කෑම ගත්තේ. ඊට පස්සේ අපි කෑම වලින් පස්සේ තමයි අපි ඊටු වැඩ ටික කරගන්න ගියේ. ඉතින් ඔතන එහා පැත්තෙම ෂොප් එකක් තිබ්බා. බියුටි අයිටම්ස් තියෙන. මම ඒකටත් ගියා. මගේ ක්‍රීම් බඩු ඒවත් ඉවර වෙලා තියෙනවා. මම කියන්නේ මේක මාසේ මුල කියන්නේ ගන්න තියෙන බඩු ගොඩක් වැඩි. ඉතින් සාමාන්‍යයෙන් බොඩි කෙයා බඩු කොම් වගේ ඉවර වෙලා තිබ්බා. ඉතින් ඒ ටිකත් ගන්න ඕනේ හින්දා ඒකටත් ගියා. ඊට පස්සේ ඉතින් shopping පාරකුත් දාලා තමයි අපි අන්තිමට අපේ කබායන් රෙස්ටෝරන්ට් මේ කබායන් එකට ගියේ. කබායන් කියන්නේ පිලිපීන ෆුඩ් ගන්න තියෙන තැනක්. ඒක පිලිපීන විතරක් නෙමෙයි ඕනම ලංකාවේ උනත් බඩු ගන්න පුළුවන්. වෙන ඉන්දියන් දැන් මෙහි තියෙන වෙන මේ වලට වඩා ඒකේ අපිට ලංකාවේ දේවල් ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මොකද ගොඩක් කරලා ලංකාවේ ভেජිටබල්ස් ඒකට එනවා. ඉතින් ඒකේ හින්දා තමයි මම ඒකට ගියේ. ඉතින් දිගටම ඉන්න vlog එකත් එක්ක ඔයාලට බලන්න පුළුවන් ඇත්තටම මම මොනවද ගත්තේ කියලා.
කබායන්. අපි මෙන්න මේ කබායන් එකට යනවා අපේ ගොසරි අයිටම් ටික ගන්න.
Hello guys, ඉතින් දැන් නම් මම ගෙදර යන ගමන් ඉන්නේ. අද ඉතින් ওই විදිහට තමයි අපේ වැඩ ටික උනේ. පොඩ්ඩක් ඉතින් මේ කියන්නේ ගෙදර ඉතින් මාසේ අන්තිම අලුත් මාසයක් පටන් ගත්තට පස්සේ ගෙදර බඩුමුට්ටු ගන්න එක තමයි මුලින්ම කරන්නේ. ඉතින් දැන් අද මම ඒ වැඩ ටික කරගත්තා. දැන් ඒ ටික ඉවරලා දැන් තමයි අපි ගෙදර ආවේ. මම තාම මේ පාරේ ඉන්නේ. ගෙවල් ළඟ මේ ඉතින් මගේ වීඩියෝ එක බලුවට thank you. ඇත්තටම මේ වීඩියෝ එක දික් වුණාට කියන්නේ මේ මට සමහර තැන්වල ගන්න බැරි වුණා. මේ මොකද මිනිස්සු හිටියා සමහර තැන්වල වීඩියෝ කරගන්න ටිකක් අමාරු වුණා. පුළුවන් තැන්වල මම වීඩියෝ කරලා දැම්මේ. එහෙනම් ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට.